සමහර වෙලාවට ආදරය කියන්නේ හදිසියෙම අපේ ජීවිතයට ඇවිත්. හිතේ නිහඬව කතාවක් ලියන මැජික් එකක් වගේ. එයා ඔයාව දැක්ක මුල්ම මොහොතේ. සාමාන්‍ය කෙනෙක් විදිහටද දැක්කේ. නැත්නම් තමන්ගේ ජීවිතයට හදිසියෙම ඇතුල් වුණ අමතක කරන්න බැරි චරිතයක් විදිහටද. එයා හිතනවාට වඩා වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයාව දැක්ක මොහොතේම එයාගේ හිත ටිකක් වෙනස් වෙන්නත් ඇති. Hi, welcome to Queen of Pentacles. හිතේ ඉන්න කෙනා ඔයාගේ ක්‍රෂ් එක වෙන්න පුළුවන්. මේ වෙලාවේ ආදරය කරන කෙනා third party situation එකක් වෙන්න පුළුවන්. ඔයාගේ ex, ඔයා විවාහ වෙලා ඉන්න කෙනා ඔයාගේ no contact වෙන්න පුළුවන්. ඒ කෙනා කවුරු වුණත් එයාගේ හිතේ ඔයා ගැන ඇති වුණ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මොකක්ද? මොනවාද එයා ඔයා ගැන මුල් කාලේදී හිතුවේ? මොනවාද එයා දැන් ඔයා ගැන හිතන්නේ? එයා ජෙනුවින්ලි ඔයාගේ මොන වගේ ක්වොලිටිස්ද අගය කරන්නේ? මොනවාද එයාට ඇත්තටම ඔයාගෙන් ඕන? ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන දේවල් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඔයගලගේ ලව් ස්ටෝරීස් වෙනස් නිසා. ඉතින් ඒ දේවල් වලට ඒ කියන්නේ ක්‍රෂ් එකට වෙනම කියනවා, එක්ස්ට වෙනම කියනවා, නෝ කන්ටැක්ට් අයට වෙනම, වර්තමානයේ ආදරය කරන බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙනුවෙන් වෙනම, එතකොට ඔයා වර්තමාන විවාහ වෙලා ඉන්න සහකරු ගැන වෙනම, third party situations ගැන වෙනම. ඉතින් මේ වගේ ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන දේවල් වෙනම කියන්න හිතාගෙන ඉන්නවා. ඉතින් full reading එක අහන්න කියලාත් මතක් කරන්න ඕන. එහෙනම් අද රීඩින් එකට යමු. ඔයාව දැක්ක සහ හම්බ වුණ මුල් කාලෙදී එයාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. එයා හිතලා තියෙනවා ඔයා හිමින් වැඩ කරන කෙනෙක්. හදිස්සියක් නැහැ, කලබලයක් නැහැ. හිමින් වැඩ කරගෙන යනවා. හිමින් තමන්ගේ goals achieve කරනවා. එහෙම ලේසියෙන් කාටවත් ඔයාව control කරන්න බෑ. එහෙම ලේසියෙන් ඔයාව කාටවත් pin down කරන්න බෑ. ඔයාව කාටවත් වටන්න බෑ. ඔයා ගොඩක් ස්වාධීනයි. You are so independent. ඒ වගේම ඔයාගේ හිත කියවන්න අමාරුයි. එයා හිතලා තියෙනවා ඔයා කැමති නැහැ මිනිස්සු ඔයාගේ කාලේ නාස්ති කරනවට. ටිකක් මුරණ්ඩු පෙනුමක් එහෙම නැත්නම් මුරණ්ඩු පාටකුත් නැතුවම නෙමෙයි. හැබැයි ඔයාට ස්ටෑන්ඩඩ්ස් තියෙන කෙනෙක්. clear standards maintain කරන කෙනෙක්. ඔයා boundaries දන්නවා. ඔයා අකමැති දේවල් වලට ඔයාට නැහැ කියන්න බෑ කියන්න ඔයා එච්චර වෙලාවක් ගන්න නැහැ. ඔයා ඒ දේවල් වලට අකමැති නම් ඔයාට ආත්ම ශක්තියක් තියෙනවා ඒ දේවල් වලට බෑ කියන්න. ඔයා ගොඩක් self love කරන කෙනෙක්. ඔයාට ගොඩක් වටිනාකමක් දෙන කෙනෙක්. තමන් ගැන ලොකුවට හිතලා කතා කරන එක නෙමෙයි. තමන් ගැන ආත්ම ශක්තියෙන් self confidence එකෙන් කතා කරන කෙනෙක්. ඔයා ගැන ටිකක් දැනගත්තට පස්සේ එයා හිතන්න අරගෙන තියෙනවා ඔයා life එක enjoy කරනවා. ඔයා ජීවිතේ තනියම හොයාගත්ත දේවල් එක්ක. ඔයා තනියම හම්බ කරපු දේවල් එක්ක. තනියම achieve කරපු දේවල් එක්ක ඔයාට මාරම satisfaction එකක් තියෙන්නේ. ඔයා කතා කරද්දී ඔයා ගැන confident කොච්චර confident ද කියන එක පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ natural leadership style එක. එයාට ඔයාගෙන් පෙන්눔 කරලා තියෙනවා. ඔයා සතුන්ට කැමති කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඔයා හිතන විදිහ, ලෝකයේ දිහා බලන විදිහ අනිත් අයට වඩා වෙනස් වීමත් එක්ක එයාගේ හිතේ ඔයා ගැන ගොඩාක් ලොකු හොඳ image එකක් build වෙලා තියෙනවා. මෙන්න මෙයා මේ වගේ කෙනෙක් වෙන්න ඇති. මෙන්න මේ වගේ වෙනස් විදියට හිතන කෙනෙක්. ඔයාට සමහර විට ඔයාගෙම කියලා බිස්නස් එකක් එහෙම නැත්නම් ෆැමිලි බිස්නස් එකක් වෙන්න පුළුවන්, ස්ටාර්ට්අප් එකක් වෙන්න පුළුවන්. එක්ක ඔයාටම කියලා බිස්නස් එකක් කරන්න ඔයාට ගොඩාක් අයිඩියාස් තියෙනවා. ඔයා ඒවට රිසර්ච් කරනවා වෙන්න ඇති. ඉතින් එහෙම නැත්නම් ඔයා ටෙක් රිලේටඩ් දේවල් වලට මාරම ඉන්ට්‍රස්ට් එකක් ඇති. ඉතින් එහෙම තියෙනවා නම් ඔයාගේ පර්සන් ඔයාගේ ඔය හිතේ ඉන්න කෙනා ඒ ගැන දන්නවා කියලා කියන්න ඕන. මෙයා ජෙනුවින්ලි ඔයාගේ ඇඩ්මයර් කරන දේවල් ගොඩාක් තියෙනවා. ඒ අතරින් පළවෙනි දේ විදිහට මම දකින්නේ ඔයාගේ එනර්ජි එක. ඔයාගේ ඕරා එක, ඔයාගේ looks. ඉතින් එයා ජෙනුවින්ලි ඔයාගේ පෙනුමට කැමතියි. ඔයාගේ ෆ්ලර්ට් කරන විදිහට, ඔයා කතා කරන විදිහට, ඔයා කතා කරද්දී ඔයාගේ facial movements
කොයි විදිහටද වෙන්නේ කියන එකත් එයා හිතලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාගේ පෙනුම වයසට වඩා අඩු ඇති. ඉතින් ඔයාගේ පෙනුමට, ඔයාගේ එනර්ජි එකට, ඔයාගේ ඕරා එකට එයා මාරම කැමතියි. එයා හිතනවා ඔයාගේ පෙනුම ඔයාගේ ෆ්ලර්ටින්ග්ස් වලටම ගැලපෙනවා. ඔයාගේ පර්සනැලිටි එක හරිම ඉන්ට්‍රස්ටිං. ඔයාගේ අදහස්, ඔයා හීන දකින විදිහ එයා මාරම කැමතියි ඔයාගේ ඒ දේවල් වලට. අනිත් දේ තමයි එයා ගොඩක්ම ඔයාගේ අගය කරන්නේ. එයා ඔයාව දකින්නේ as a queen of pentacles. Usually a queen attract things in life. She doesn't chase. queen කියලා කිව්වට ඔයා ෆීමේල් වෙන්න පුළුවන්, ඔයා මේල් වෙන්න පුළුවන් රීඩින් එක බලන. ඉතින් queen කියලා කිව්වට එකෙන් කියවෙන්නේ රීඩින් එක බලන ඔයා පිරිමි කෙනෙක් නම් ඔයාට ගැහණු කෙනෙක් කියන ඒවත්, ඔයාට ගැහණු කෙනෙක්ගේ ක්වොලිටිස් තියෙනවා කියන එකවත් නෙමෙයි. ඔයාට queen කෙනෙක්ගේ එනර්ජි එක තියෙනවා කිව්වහම ඔයා ෆීමේල් කෙනෙක් කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ටැරොට් රීඩින්ග්ස් වලින් අපි රීඩ් කරන්නේ එනර්ජීස්. ඉතින් ඔයාට ෆෙමිනින් එනර්ජි එක ගොඩක් තියෙන කෙනෙක් කියන එක තමයි ඒකෙන් අදහස් කරේ. සමහර අය ෆෙමිනින් එනර්ජි එක තියෙනවා කිව්වට කැමති නැතුව ඇති. ඉතින් මම පර්සනලි දැකලා තියෙනවා, මම පර්සනලි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා මෙන්න මේ ෆෙමිනින් එනර්ජි එකට කැමති නැති අය ඉන්නවා. ඉතින් ෆෙමිනින් එනර්ජි එක තියෙනවා කියන්නේ ඔයා ගැහණු කෙනෙක් කියන එකම නෙමෙයි. ෆෙමිනින් එනර්ජි එක තියෙන අය මාරම නිර්මාණශීලී, මාරම හෝලිස්ටික් ජීවිතයක් ගෙවන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ජීවිතේ හැම පැත්තක්ම යාලා බලනවා. හොඳ ජීවිතයක් බිල්ඩ් අප් කරගන්න හදනවා. සල්ලි විතරක්ම නෙමෙයි ජීවිතේ හැම දෙයක්ම යාලට ඕන. හොඳ ඉන්ටියුෂන් එකක් තියෙනවා. හැම දෙයක් දිහාම බලද්දී normally feminine mindset එකක් තියෙන කෙනෙක් they tend to open and they tend to see, mostly they tend to open lots of possibilities. ඕනම දෙයක ගොඩක් possibilities දකිනවා මේ feminine energies තියෙන අය. ගොඩක් හොඳ එනර්ජි එකක්. ඉතින් එයා genuinely admire කරනවා ඔයාට තව කෙනෙක්ගේ දුක අහද්දී, තව කෙනෙක් දුකෙන් කරදරෙන් ඉන්නවා කියලා දකිද්දී ඔයාගේ හිත උණු වෙන එක, ඔයා දරන වගකීම් සහ ඉදිරියේදී ඔයා දරන්න බලාගෙන ඉන්න වගකීම් ඔයා කොච්චර කැමැත්තෙන්ද කරන්න ඉන්නේ කියන එක රීඩින් එක බලන ඔයා පිරිමි කෙනෙක් නම් මේක ගොඩක් විශේෂයි මම ඊළඟට කියන යන එක. මොකද එයාගේ ජීවිතේ එයාට ඔයා තමයි හම්බ වුණ පළවෙනි පිරිමි කෙනා. තමන්ගේ වයසට වඩා වගකීම් දරන, තමන්ගේ වයසට වඩා සතුටින් වගකීම් දරන, හැම දෙයක්ම බැලන්ස් කරන්න හදන, අනාගතය ගැන මාරම පොසිටිව්ලි හිතන පළවෙනි පිරිමි කෙනා එයාගේ ජීවිතයට ඔයා තමයි හම්බ වුණ. මේ දේ මං කියන හැමෝටමයි. ඔයා රීඩින් එක බලනවා මේල් කෙනෙක් වුණත් ෆීමේල් කෙනෙක් වුණත් මේක කියන්නේ හැමෝටමයි. එයා ඔයාව දකින්නේ Earth Mother archetype එකකින්. ඒ කියන්නේ ඔයාට හැකියාව තියෙනවා කොන්දේසි විරහිත ආදරයක් ලබා දෙන්න. ඔයාගේ අනුකම්පා සහගත බව, කරුණාව, ත්‍යාගශීලී බව එයා ගොඩක් අප්‍රිෂিয়েට් කරනවා. ඔයාගේ කම්පැෂනේට් බව, ඔයාගේ kindness, ඔයාගේ generosity, එයාගේ හිත මාරම wow, this person is such a person with a good heart. Such a milky hearted person. කියන එක යාට තේරලා තියෙනවා. ඔයාට පුළුවන් ඔයාට ඕන ජීවිතේ financially සහ comfortably හදාගන්න. ඔයා තාම ජීවිතේ හදාගන්නවා වෙන්න පුළුවන්, තැනකට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඉතින් ඔයා දැනට ඔයා සමහර විට ජීවිතේ හදාගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තැනකට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ මේ වෙලාවේ මොන වගේ ඔයා තැනක හිටියත් ඔයාගේ ෆයිනෑන්ස් පැත්තෙන් එයා දකිනවා ඔයාගේ තුලින්, ඔයාගේ ඇතුලින් ලොකු හැකියාවක් තියෙනවා ඔයාට හොඳ සල්ලි වලින් හොඳ ජීවිතයක් ගත කරන්න. ඔයාට ගොඩක් පෝසත් වෙන්න. ඔයා ඔය බලාපොරොත්තු වෙන ජීවිතේ ඔයාට ගත කරන්න, ඔයාට හම්බ වෙනවා කියන එක එයා ඔයාටත් වඩා විශ්වාස කරනවා. එයා ඔයාටත් වඩා දන්නවා. එයා හිතනවා ඔයාට ඇත්තටම එයාට හොඳ පාර්ට්නර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා හිතනවා එයාට හොඳ පාර්ට්නර් කෙනෙක්, කියන්නේ husband or wife. ඔයා එක ඇති කරගන්න කනෙක්ෂන් එක, ඔයත් එක කනෙක්ෂන් එකක් ඇති කරගත්තොත් ඒ කනෙක්ෂන් එක කවදාවත් తాවකාලික නැහැ. ඔයා එයාට හොඳ husband කෙනෙක්, හොඳ wife කෙනෙක් වෙයි අනිවාර්යයෙන්ම. ඒ විතරක් නෙමෙයි, එයා එනර්ජි එකත් ගොඩාක් අප්‍රිෂিয়েට් කරනවා. ඔයා බවුන්ඩරිස් දන්න කෙනෙක්, ඔයා බවුන්ඩරිස් තියෙන කෙනෙක්, ඇත්ත කතා කරන කෙනෙක්, මිනිස්සුන්ව හරියට හැන්ඩල් කරන කෙනෙක්.
ඔයාට හොඳ කමියුනිකේෂන් ස්කිල් එකක් තියෙනවා. ඔයා හොඳට කතා කරනවා. ඔයා මාරම ලොජිකල්. ඔයා ලොජිකලි හිතන විදිහ. ඔයා මිනිස්සු බොරුද කියන්නේ නැද්ද ඔයාට? ඒ කියන්නේ ඔයා කෙනෙක් එක කතා කරද්දි මෙයා මට බොරුද කියන්නේ නැද්ද කියලා ඔයාට හොයාගන්න පුළුවන් මාරම ඉක්මනින්. අන්න ඒ දේවල්. ඔයා ෆේක් බිහේවියර්ස් අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඔයා මික්ස් සිග්නල්ස් එන අය කවුද කියලා දැනගෙන ඒ අයගෙන් ඈත් වෙනවා ඇති. ඈත් එක බවුන්ඩරිස් තියාගන්නවා ඇති. ඉතින් ඒ දේවල් එයා විශ්වාස කරනවා ඔයා කරුණාවන්තයි. හැබැයි මෝඩයා කරන්න කාටවත් බෑ. මෝඩයා කරන්න කාටවත් එහෙම ලේසියෙන් බෑ. ඔයා බෙයා මිනිමම් ගණන් ගන්න නැති කෙනෙක්. ඔයා බෙයා මිනිමම් වලට සෙටල් වෙන්න නැති කෙනෙක්. මෙතනින් එහාට මම රීඩින් එක කරන්නේ එක එක රිලේෂන්ෂිප්ස් ලව් ස්ටෝරීස් වලට වෙනම. ඒ කියන්නේ රීඩින් එක බැලුවේ ක්‍රෂ් එක හිතේ තියාගෙන නම් එයාට වෙනම කියවෙන විශේෂ දේවල්, නෝ කන්ටැක්ට් අයට වෙනම කියවෙන විශේෂ දේවල්, වර්තමාන ආදර සම්බන්ධයෙන් කියවෙන ඕනෑ කරන විශේෂ දේවල්, එක්ස් ගැන වෙනම, තර්ඩ් පාර්ටිස් ගැන වෙනම, කරන්ට් ස්පවුස් ගැන වෙනම. ඉතින් ඔයාලට අදාළ සෙක්ෂන් එක බලන්න. එතනින් හරිය රීඩින් එක ඉවරයි. රීඩින් එක ඔයා බලන්නේ ඔයා ආදරය කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් හිතේ තියාගෙන නම්. ඒ කියන්නේ ඔයාගේ ක්‍රෂ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඔයාගෙන් ආස්ක් අවුට් කරලා හැබැයි ඔයා තාම එයාට කැමතියි කියලා නැහැ. එන ඒ වගේ සිටුේෂන් එකක් ඔළුවේ තියාගෙන නම් ඔයා රීඩින් එක බැලුවේ. එයා ඔයාගෙන් ආස්ක් අවුට් කළා. හැබැයි ඔයා යාට තාම උත්තරයක් දීලා නැහැ. එහෙම නැත්නම් ක්‍රෂ්ව හිතේ තියාගෙන නැහැ. ඉතින් එහෙම සිටුේෂන් එක නම් ඔයා ඉන්නේ එයාට ඔයා ගැන හොඳ ඉමේජ් එකක් හිතේ තිබ්බට එයාගේ ලයිෆ් සර්කම්ස්ටන්ස් එක්ක එයා හරියට පැහැදිලි තීරණයක් ගන්න බැරුව ඉන්නේ. ඒ කියන්නේ එයාගේ හිතෙන් එයාට තීරණයක් ගන්න බෑ. එයාගේ හිත තීරණ දෙකකට බෙදිලා. තාම එක තීරණයක් ගන්න බෑ එයාට. හැබැයි අදහසක් තියෙනවා ඔයා එක රිලේෂන්ෂිප් එකකට යන්න. ඒත් එක වෙලාවකට ඒක හරිම අවිනිශ්චිතයි. අවිනිශ්චිත ස්වභාවයක් පෙන්눔 කරන්නේ එයා ජීවිතේ මුහුණ දුන්න ලයිෆ් සිටුේෂන් සර්කම්ස්ටන්ස් නිසා එයාට ෂුවර් නැති ගතියක් ගොඩක් ෂුවර් නැති අන්සර්නිටි එකක් තමයි එයාගෙන් පෙන්눔 කරන්නේ. එයා වගේ ක්‍රෂ් එක නම් එහෙම නැත්නම් ඔයා ආස්ක් අවුට් කරලා එයා ඔයාලට තාම කැමති කිව්වේ නැත්තම්. ඔයාලා දන්නවා මේක ජෙනරල් රීඩින් එකක් කියලා. ඉතින් පර්සනලි ඔයාලගේම විස්තර වලට ඔයාලගේම සිටුේෂන්ස් වලට දැනගන්න කැමති නම් පර්සනල් රීඩින් එකට ජොයින් වෙන්න ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් සෙන්ඩ් කරලා. මේ ඔයාගේ X නම් හිතේ තියාගෙන රීඩින් එක බලුවේ එයාට රීසෙට් වෙන්න පීරියඩ් එකක් අවශ්‍යයි. එයාට ඔයාව මතක් වෙනවා. එයාට ඔයා නැතුව පාළුයි. He or she misses you. ඉතින් පාළුව මතක් වුණාට අතීත මතකයන් එයාව ගොඩක් මහන්සියට වෙහෙසට පත් කරනවා. රෙස්ට් පීරියඩ් එකකින් පස්සේ ගොඩක් දුරට මෙයා නැවත පාරක් ඔයා එක්ක affair එකක් ඇති කරගන්න ආස්ක් අවුට් කරන්න පුළුවන්. හැබැයි එයාට ඕන පරණ දේවල් අමතක කරලා අලුතෙන් සම්බන්ධතාවය පටන් ගන්න. ඒත් එයාගේ old behaviors, එයාගේ old beliefs repeat වෙන්න ගන්නවා. ඒ නිසා ඔයාලා break up වෙන්න ඇත්තේ මොකක් හරි ප්‍රශ්නයක් නිසානේ. අන්න ඒ ප්‍රශ්නේ විසඳුමක් හොයාගෙන ඒක විසඳගෙන රිලේෂන්ෂිප් එක පටන් ගන්න එක ඔයාට ගොඩක් හොඳයි. මොකද පටන් අරගෙන ටික කාලයක් යද්දි අලුතෙන්ම පටන් අරගෙන යද්දි ආයි ඒ ප්‍රශ්නේ නැවත පාරක් ඔයාලට මතුවෙනවා. ඒ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් එතනදී ඔයාලා ආයි බ්‍රේක් අප් වෙන්න වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකයි කිව්වේ ඔයාට ගොඩක් හොඳයි ඒ ප්‍රශ්නේ විසඳගෙනම ඔයාලා නැවත පාරක් රීයුනයිට් වුණා නම්. හිතේ ඉන්නේ ඔයාගේ no contact person නම් එයාට ඔයා එක කතා කරන්න නැතුව ඉන්න එක දැන් බදයක් පීඩනයක් වෙලා තියන්නේ. එයාට අනිවාර්යයෙන්ම ඔයාට කතා කරන්න ඕන. අනිවාර්යයෙන්ම ඔයාට කතා කරන්න ඕන. හැබැයි ඔයාගෙන් ලැබෙන්නේ මොන වගේ උත්තරයක්ද කියලා එයා හිතලම බයක් ඇති වෙලා තියන්නේ. කතා කරලා එක දවසකින් ඔය දෙන්න රියුනයිට් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. කතා කරලා ඒ දවසේම රියුනයිට් වෙයි කියලා. හැබැයි ඔය දෙන්න අතර තියෙන ටෙන්ෂන් එක ඔයාලගේ මේ no contact period එකේ ඇති වෙලා තියෙන ටෙන්ෂන් එක ක්ලියර් කරගන්න එයාට ඕන. ඉතින් එයා ඔයාට කතා කරයි ටික කාලයක් ගිහිල්ලා. වර්තමානයේ ආදරය කරන කෙනා ගැන නම් මේ වෙලාවේ හිතේ තියාගෙන රීඩින් එක බලුවේ. එයාට ඕන බර අඩු, වගකීම් අඩු, සැහැල්ලු ජීවිතයක් ඔයා එක. ඔය දෙන්නට හිතන වෙලාවට දේවල් කරන්න පුළුවන් විදිහේ ලයිෆ් එකක්, ඉමෝෂනලි ලයිට් ලයිෆ් එකක් තමයි එයාට ඕන කරන්නේ.
රීඩින් එක බලන්නේ ඔයාගේ third party person ගැන හිතලා නම් කියන්න ඕනා එයාට ඕනා ඔයා එක්ක අලුත් ජීවිතයක් ඔයා එක්ක කොහෙට හරි ගිහින් ජීවත් වෙන්න. නිදහසේ ජීවත් වෙන්න. එයාගේ අවංක බව දෙපැත්තකට බෙදිලා තියෙන්නේ කියන එක එයා හොඳටම දන්නවා. සිටුේෂන් සංකීර්ණයි කියලා දන්නවා. සිටුේෂන් එන්න සංකීර්ණ වෙනවා. ඒත් එයාට ඕනා ඔයා එක්ක අලුත් ජීවිතයක්. ඒ ජීවිතය වෙනුවෙන් එයා දවස් ගණන් කරනවා කිව්වොත් මම හරි. එයා හොඳටම දන්නවා එයා බලාපොරොත්තු වෙන අලුත් ජීවිතය ඔයා එක්ක. එයාට කවදා හරි දවසක ඒ දේ නිසා ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙයි කියලාත් ඒත් එයාට ඒක ගාණක් නැහැ. මොකද එයා ඔයා එක්ක සතුටෙන් නිදහසේ ඉන්නේ කවද්ද කියලා එයා හිතනවා. ඔයා එක්ක කවද්ද සතුටෙන් ඉන්නේ. එයාගේ අනිත් life situations ගැන නෙමෙයි. Regardless the consequences, he or she wants to stay with you. හිතේ ඉන්නේ ඔයාගේ husband or wife නම් එයාට හැඟීම් වල බර බිමෙන් තියලා ඔයා එක්ක ඉස්සරහට යන්න ඕන. වර්තමානයේ ඔයාලට එක එක වගකීම් නිසා කරදර ඇති වෙලා තියෙනවා නම් එයාට ඕන ඒ වගකීම් ටික දවසකට හරි බිමෙන් තියලා ඔයා එක්ක සැහැල්ලුවෙන් ඉන්න. සමහර අයට මේ වගකීම් පවුලේ වගකීම් වෙන්න පුළුවන්, සල්ලි නිසා වෙන්න පුළුවන්, සල්ලි නිසා වෙන්න පුළුවන්, ස්ට්‍රෙස් එක නිසා, ෆැමිලි ප්‍රෙෂර් එක නිසා, ජොබ් එක නිසා, එහෙම නැත්නම් මොන විදිහේ වගකීමක් නිසා ඔයාලා මේ වෙලාවේ ස්ට්‍රෙස් එකෙන් පීඩණයෙන් ඉන්නවා නම් ඔයාගේ පාර්ට්නර්ට ඕන, ඔයාගේ ස්පවුස්ට ඕන ඒක බිමෙන් තියන්න. බිමෙන් තියලා එයාට ඕන ඔය දෙන්න කලින් ගත කරපු ජීවිතේ ගත කරන්න. අද රීඩින් එක බලුව සබස්ක්‍රයිබ් නොකරනම් සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේ රීඩින් එකක් අරන් එන්නම්. පරිස්සමින් ඉන්න එතකන් මට කමෙන්ට් කරලා කියන්න ඔයාලා බලන්න කැමති මොන වගේ රීඩින් ටොපික්ස්ද කියලා. මම ඒවට රීඩින්ග්ස් අනිවාර්යයෙන්ම ගේනවා චුට්ටක් පරක් වුණාට. එහෙනම් පරිස්සමින් ඉන්න ඊළඟ දවසෙත් රීඩින් එකක් අරන් එනකම්. බයි බයි.